හලෝ සෝ අද මට හිතුණා පොඩි මේකප් වීඩියෝ එකක් කරන්න. මම දැන් ගොඩක් කාලයකට පස්සේ තමයි මේකප් වීඩියෝ එකක් කරන්නේ. ඔයගොල්ලොත් එක්ක මෙහෙම කතා කරන්නේ. අද මට මේකප් වීඩියෝ එකක් කරන්න හිතුනේ මොකද මෙන්න මේ පැකේජ් එක ආපු නිසා. මේක එන්කෝ බියුටි වලින් පැකේජ් එකක්. මම මගේ බර්ත්ඩේ එකට ඕඩර් කරපු ඒවා දැනුයි ආවේ. දැන් මාස දෙකක් විතර ගියා මේ ඔක්කොම එන්න. ඔයගොල්ලෝ එම්කෝ බියුටි කියන බ්‍රෑන්ඩ් එක අහලවත් නැත්නම් මේක ඔස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. මේක ගොඩක් high end makeup products වල dupes තමයි මේගොල්ලෝ ගොඩක් හදන්නේ. For example Dior, Charlotte Tilbury ඒ වගේ brands මේක limited edition bundle එකක්. It's a dupe for the Glow Recipe serums. tone එකකුයි serum එකකුයි. මේ දවස්වල I have been really busy and I have been thinking about a lot of things. Especially මම dancing classes පටන් ගත්ත නිසා පොඩ්ඩක් busy වෙලා තමයි මේ දවස්වල ඉන්නේ. Oh, this smells amazing. මේක මාර සුවඳයි. මේක අර watermelon infused tone එකක්. මේකෙන් already මගේ මූණට glow එකක් දුන්නා. හැබැයි අපි serum එකත් ගාමු. Let's try everything. I have been enjoying classes a lot. I hope my students are enjoying the classes. මම ගොඩක් expect කරපු නැති දෙයක් තමයි. මම දැනන් හිටියා anyway it would make me happy and it would help a lot of people කියලා. but මම expect කරපු නැති දෙයක් තමයි මට කොච්චර සතුටක් දැනෙයිද කියලා හැම උදේම නැගිටලා ඒගොල්ලන්ව දකින්න එක ඒගොල්ලන්ට කියලා දෙන එක. I'm grateful. මම මේ fruit salad එකක් කන ගමන් ඉන්නේ. මම හරි කැමති fruit salad කන්න. Actually I like any salad, not just fruit salad. Bronzing drops. I think it's a dupe of the Drunk Elephant bronzing drops. මේක ඔයාලට foundation එකට එක්ක mix කරලත් ගන්න පුළුවන්. මම මේක නිකන් ගන්නවා. ඔයාගේ skin එක ඇතුලෙන් නිකන් glow එකක් දෙනා වගේක් තමයි වෙන්නේ. P. Louise එකේ එන cream bronze එක use කරන්නේ. blush එක තමයි use කරන්නේ. CC UK ලගේ Too Spicy කියන cream blush එක. ඔය වගේ දෙකක් මම තියා ගන්නවා. මේක හොඳ advice එකක් actually. ඔයා warm පැත්තට යන makeup look එකක් නම් කරන්නේ warm shades ටිකක් තෝරගන්න. ඒ කියන්නේ දැන් brown වලක් තියෙනවා cool undertone එකක් තියෙන browns නැත්නම් warm undertone එකක් තියෙන browns. හැම එකම warm undertone එකක් තියෙන ඒවා පාවිච්චි කරාම makeup look එක පොඩ්ඩක් තව එකට යනවා cohesive වෙනවා. ඒක very pigmented. foundation එකට පොඩි අරිෂ්ටයක් හදන්නයි වෙන්නේ.